USA වල ට්‍රේන් එකේ අර ගෑල්ලාමෙක් යන එක දැක්කද? එයා යුක්‍රේන් වල යුද්ධයමත් එක්ක මං හිතන්නේ ඔය ඒකෙන් ආරක්ෂා වීමක් විදිහට තමයි එයා USA වල ඉන්නේ. ඒ ගෑල්ලාමයා අවුරුදු 22ක් හරි එම ඒ ගෑල්ලාමයාට වයස. එයා ට්‍රේන් එකේ ඉතින් සාමාන්‍ය විදිහට ඉඳගෙන එයාගේ පාඩුවේ ෆෝන් එක බලාගෙන යන්නේ. එයා පිටිපස්සේ ඉන්නවා වෙන ඒත් USA කෙනෙක්ම තමයි ඒකෝද කොහමද එයා එකපාරටම මේ නැගිටලා මේ බෙල්ලට පීයෙන් අයිනවා. නැගිටිනවා අයිනවා යනවා. හරිද? අර ගෑල්ලාමට හිතා ගන්නවත් බෑ මෙහෙම කරන. එයාට කෑ ගහන්න විදියකුත් නැහැ. එයා මෙහෙම කට වහ ගන්නවා. කොහොම බලනවා එකපාරටම ඉතින් එයා වැටෙනවා. දැන් මෙතන බෙල්ලට පීයෙන් අල්ලලා තියෙන්නේ. ඒ මනුස්සයා පිස්සුලු මොකක් හරි. මෙන්ටල් කේස් එකක් තියෙනවා. එයා හිරේ ඉඳලා තියෙනවා 7-8 පාරක්ම කොහම හරි අවුරුදු 6ද හිරේ ඉඳලා ඊට පස්සේ එළියට ඇවිල්ලා එහෙම ඉන්න එක්කෙනෙක් එයා. එතන දැන් අර වෙන මිනිස්සු කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ පිරිමි 3 දෙනෙක් ගෑනු එක්කෙනෙක් කොහොමම ඉන්නවා. අර වෙන කිසිම එක්කෙනෙක් එයාට උදව් කරන්න එන්නේ නැහැ ඉතින්. ඒගොල්ලෝ පාඩුවේ ඉඳගෙන ඉන්නවා. අර එක පිරිමි එක්කෙනෙක් නැගිටලා යන්නත් යනවා එතනින්. අර මං හිතන්නේ බේර ගන්න බැරි වෙන්න පුළුවන්. නිකන් අර ලේන එක නතර කරන්න try කරන්නත් කවුරුත් උත්සාහ කරන්නේ නැහැ එතන. අර කෙල්ල මෙහෙම අල්ලගෙන ඉතින් ඒක වැටෙනවා. ඊට පස්සේ මැරිලා ඉතින් දැන්. අර ඒක තමයි අනේ මිනිස්සු ගැන නිකන් පොඩි හරි සැලකිල්ලක් දක්වන්න ඕනේ ඉතින්. කීර්ති බණ්ඩාර කියලා මිනිස්සෙක්ව දන්නවද? ළඟදී අර බස් එකක් ප්‍රපාතයකට වැටුනේ. ඒ වගේම බස් එකක් අරගෙන එක මිනිස්සෙක් යනවා. එයා CTB බස් ඩ්‍රයිවර් කෙනෙක්. එයාගේ ওই වගේම ප්‍රපාත තියෙන ඒ ඇල්ල වගේම මාර්ගයක. එයාගේ බස් එකේ බ්‍රේක් නැහැ කියලා එයාට තේරෙනවා. බ්‍රේක් නැති වෙලා. මිනිස්සුන්ට තීරණය ඒ වෙලාවේ ගන්න පුළුවන් තීරණ තියෙනවනේ. එයානේ මුලින්ම දැනගන්නේ ඩ්‍රයිවර්නේ දැනගන්නේ බ්‍රේක් නැහැ කියලා. ඒකලා එයා කියනවා මිනිස්සුන්ට බ්‍රේක් නැහැ ඉක්මනට පස්සට යන්න කියලා. බස් එකේ බ්‍රේක් නැහැ. ඕගොල්ලෝ පස්සට යන්න කියලා. එයා තීරණය කරනවා බස් එක නතර කරන්න විදියක් නැහැ. එයා මෙහා පැත්තේ තිබ්බ ලොකු කළු ගලක් වගේ දැන් මෙහා පැත්තේ හෙල මේ පැත්තට එයා බස් එක එයා දැන් සීට් එක තියෙන එයා ඩ්‍රයිවිං සීට් එක තියෙන පැත්තම තමයි ඉතින් වද්දනවා එයා ඒ ගලේ. එයා එතනම මැරෙනවා. එයාගේ නම තමයි කීර්ති බණ්ඩාර. ඒ ඩ්‍රයිවර්ගේ නම. ඒතර ඒ වගේ අයගේ නම දැනන් ඉන්න ඕනේ. කමක් නැහැ දැනන් ඉන්න නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ ඉතින් හරිද? මම කියන්නේ දැන් දැනගන්න. ඒතර අන්න එහෙම අනිත් මිනිස්සු ගැන හිතන්න කියන්නේ ඒ වගේ පැනික් වෙච්ච අවස්ථාවක දැන් පැනික් වුණාම තමයි ඇත්ත මිනිස්සු එළියට එන්නේ. දැන් මම මෙතන බයිලා ගැහුවට හරිද? ඒ වගේ අවස්ථාවක කොහොමද මුණ දෙන්නේ කියන එක අපිට දැන් මෙතන ප්ලෑන් කරන්න බෑනේ. අයියෝ මිටන අපි කොහොමද අම්මට අරු අල්ලන් ගාලා මරනවකට කොහොමද කෙල්ලෙක්ට පීහෙන් අයින්නේ? නේද? අපි බේර ගන්නවා ඒකව. එහෙම කියන්න පුළුවන් කාට හරි. ඒවට අර ඒ වෙලාවේ අර ක්‍රියාත්මක වීම කියන්නේ ඇත්තම මේ මිනිස්යාගේ ගුණාංග ඒ වෙලාවට තමයි එන්නේ. අර කීර්ති බණ්ඩාර කියන මිනිස්සයා මාර අපි කියන්නේ අර දේව ගතිගුණ තියෙන මිනිහෙක්. එයාට ඒ වෙලාවේ තීරණයක් ගන්න පුළුවන් අවස්ථාවක එයාගේ ළමයි දෙන්නෙක් ගෙදර ඉන්නවා. එයාගේ ළමයි දෙන්නෙක් ඉන්නවා. එයාත් බැඳලා එයාගේ බවුලක් ඉන්නවා. එයා ඒ ඔක්කොටම වඩා එයාට ඒ වෙලාවේ හිතනවා මගේ ඉන්නව ආරක්ෂා කරන්න ඕනේ. ඒත් එයා ඩ්‍රයිවර් කෙනෙක් එයාට කොහොමත් අදහසක් තියෙනවා මේක මෙහෙම යන්නහම ඒ යන වේගෙන් අනිවාර්යයෙන්ම මේ වගේ ඩැමේජ් එකක් වෙන්නේ මම මැරෙයි කියන අදහස එනවා එයාට. එයා ඒ ඔක්කොම මේවා තියලා ඒ වෙලාවේ එහෙම තීරණයක් ගන්නවා. දැන් මම කියන්නේ අපිට කීර්ති බණ්ඩාර වගේ වෙන්න බැරි වෙයි සමහර විට. අපිට එච්චර දෙයක් ගන්න අමාරු වෙයි සමහර විට. මම කියන්නේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඒකට. අර වගේ අවස්ථාවක වෙන මිනිහෙක්ට උදව් කරන්න ඒක නීතියෙන් අපි වැදිලා නැහැ ඉතින් ඒ වෙලාව උදව් කරන්න. දැන් අරයා පීහෙන් අයින් එනකොට ඒක වැළැක්ුවේ නැතිවීම මාට නීතියෙන් දඩුවම් කරන්න හේතුවක් නෙමෙයි ඉතින්. නේද? ඒක තමයි මිනිස්සුන්ගේ ගතිගුණ කියන්නේ. හරිද? ඒවා තමයි ප්‍රගුණ කරන්න ඕන ගතිගුණ. මොකද ඕගොල්ලෝ මැට්ස් කරන අය කියන්නේ අර සමාජයේ උඩ තලවල වලට යන මිනිස්සු. ගන්න තීරණ මත ලොකු දේවල් වෙනස් කරන්න පුළුවන්. ඒකට ඔළුව දැන් හැදෙන්න ඕනේ.